ප්‍රඥා දේවී සදහම් චාරිකා බක්පුන් පොහෝදා විශේෂ විකාශය අද මේ CIB ආයතනයේ ව්‍යාපාර සමාජය තුල පවතින තවත් එක් වැදගත් ආයතනයක් වූ මේ ගොඩපොළවත්ත මේ නිෂ්පාදනාගාර ආයතනය තුල සිද්ධ කරන මේ උතුම් පින්කමක් එක්ක ඔබට ලැබෙන ඒ දහම් පණිවිඩය ඊටම වැදගත් කියලා සලකගෙන මේ අවස්ථාවට අවධානය යොමු කරන්න කියලා මම මතක් කරනවා. අද මේ පින්කම සිද්ධ කරන්නේ CIB සමූහ ව්‍යාපාරයේහි අපේ සභාපතිතුමා වන ඒ කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය KRP විජේසුන්දර මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයක සහ අනුශාසකත්වයේ සහ උපදේශකත්වයේ ඇතුව ආයතනවල සේවයෙහි නියුක්ත ඇත්තෝ දිවයින පුරා බොහෝ තැන්වල ශාලාවලට කැඳවලා ධර්ම දේශනා කිරීමේ මාසික වාර්ෂික වැඩසටහන් අතරට මේ ස්ථානයේ වැඩසටහන් ගණනාවකට අපි සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් අද ඒක ලෝකයටම බෙදා දෙන උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයක් විදිහට තමයි වැඩසටහනක් විදිහට තමයි සංවිධානය වෙලා තිබෙන්නේ. උදෑසන 6ට අෂ්ටාංග උපෝසත සීල සමාදානය සමග CIB මිගදාය දම්සභා මණ්ඩපය. නිවහල් දයකට දැහැමිම දේ දෙන ඍෂි දැහැමි ආහාර වෙතිනුයි ඉසිවර අරණ මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඉසිවර අරණින් අපි බක්පුන් පොහේ වැදගත්කම් වගේම දැහැමි ආහාර කොහොමද අපේ දැයට නිවහල් දයකට දෙන්නේ කියන කාරණාව අද වැඩසටහනින් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. බක්පුර 15ක් පොහොය අනිත් පොහොය වගේම ඉතාමත්ම වැදගත්. මේ බක්පුර 15ක් පොහොයේ සුවිශේෂී කාරණාවක් තමයි බත් පොහොය. මේක සතුටු සහගතව ආගම ධර්මය සිහිපත් කරන්නට පුළුවන් පොහොයක්. ඒකේ විශේෂ භාග්‍යවන්ත මාසේ පොහොය. භාග්‍යවන්ත මාසේ. සතර පෙර නිමිති දකින්නකොට ඉස්සරළම මහල්ලෙක් දැකලා කලකිරීම ඇති වෙච්ච සිද්ධිය සිදු වුණෙත් මේ වගේ බක්පුර 15ක් පොහොය දවසේ. උදෑසන 7ට ඉසිවර අරණ. උදෑසන 7:30 සිට දවස පුරා සද්ධර්ම දේශනා. අද මිනිස්සුන්ගේ ජීවිතවල කිසිම අගයක් සලකන්නේ නැතුව එක එකා මරා ගන්නා ස්වරූපයකට පත් වෙලා ද්වේෂය. ආවලාමට බැන්නා, ආවලාමට නිඳා කළා, ආවලාමා පෙරදුවා කියන සිතුවිලි මත මිනිස්සු පින්වත්නි එකිනෙකා මරා ගන්නවා. පූජනීය කැලණියේ ශාසනවංශ ස්වාමින් වහන්සේ. මෙතන හැදෙන්නේ මේ කය කියලා හැදෙන්නේ මොකද්ද? සතර මහා ධාතුම කයක්. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ ඒ ආහාර වලින් හැදිච්ච මේ ශරීරය සතර මහා ධාතුම නම් ආහාර ටිකට අපි මම කියනවද? කවදාවත් කියන්නේ නැහැ. පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේ. පොඩි කුසල ක්‍රියාවන් සිද්ධ කරපුවාම ඒ පොඩි කුසල ක්‍රියාවන් වලින් ලැබෙන කුසලය මහා කුසලානිසංස නැත්නම් කුසල් කන්දක් බවට පත් වෙනවා. එතකොට හරි ප්‍රබලයි. පූජනීය නෙළුවා කන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ වැඩෙන කුසලය බලවත්. අහගෙන හිටියත් ඇති. ධර්ම දේශනාව අතරදි පින්නතුනේ දහම් කරුණක් ඔබට වැටහිලා හිතින් හරි සාදුකාරයක් ඔබ පැවැත්වුවොත් එහි තියෙන කුසලය, එහි තියෙන පුණ්‍ය බලය අසීමිතයි. පූජනීය වෙහෙරකැලේ සද්ධාලංකාර ස්වාමින් වහන්සේ. මේ ජීවිතයේ ඇතුලේ අල්ලන් ඉන්න දේවල් අතහරින්න ලොකු වෙහෙසක් ගන්න ඕන නැහැ. අන්න ඒ වගේ පින්නතුනි ඔබ මේ තමන්ගේ ආසාව, තමන්ගේ කැමැත්ත තියෙන මගඵල නිවනට නම් ඒ වෙනුවෙන් ඔබ ජීවිතයේ සෑම අවස්ථාවකම කටයුතු කරන්න ඕන. ඒකයි කියන්නේ ඉපදුනේ නැති කුසල ධර්ම, ගුණ ධර්ම උපදවා ගන්න ඕන කැමැත්ත නිසා. පූජනීය දෙමටගොඩ අනෝමදස්සේ ස්වාමින් වහන්සේ.
සසර චක්‍රයක්නේ. සම්පූර්ණයෙන් මේක කැරකි කැරකි යනවා. මේක අනිත් පැත්තට කැරකෙන්න ගන්නවා. ඒ කියන්නේ මේක අනිත් පැත්තට කරකවනවා නම් බුදුරජාණන් වහන්සේ විතර. ඒ කියන්නේ පළවෙනි දේශනාව කොහොමද කියන්නේ? ධම්ම චක්කං පවත්තිතුං අප්ප. ධර්ම චක්‍රයක් මේක. පූජනීය හසලක සීලබිමල ස්වාමින් වහන්සේ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. පෙරවරු 10:30ට සම්බුද්ධ පූජාව. අපිට කාටත් වැටහෙනවා මුලින්ම හටගන්නේ ඇලීම කියලා. මේ දෙක එක ළඟ ධර්මානුකූලව යෙදෙන්න ආරම්භුනේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ? එතකොට මේ ගැටීම සහ ඇලීම දෙකම වෙන්නේ එකම තැනකදී. ඒ කියන්නේ සිතුවිලි නොගැලපෙන තැන්වල ගැටෙනවා. සිතුවිලි වලට කැමැත්ත ඇති වෙන තැන්හිලි ඇලෙන්න පටන් ගන්නවා. දෙකම තියෙන්නේ බාහිරව නෙමෙයි අභ්‍යන්තරිකව. පන්ති අතර ගැටෙනවා. මනුස්මෘතිය වගේ පොත් ගත්තම වේද පොත්වල ඉන්දියාවේ වර්ණාශ්‍රම ධර්ම කියලා තියෙනවානේ. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. ඒ අය අතරත් ගැටෙනවා. මේව සමාජයේ බෙදලා තිබුණානේ. සවස 1ට පෝදා සද්ධර්ම සාකච්ඡාව. මම වෛර නොවෙම්වා තරහා නොවෙම්වා නිදුක් වෙම්වා. සවස 4:30ට පූජනීය වදුරඹ සංඝානන්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පෝදා භාවනා වැඩසටහන. අඳුරු ඌලොව එළිය කරනා කාරුණික බුදු රජාණෙනි අපට බුදු ගුණ කියාපාවැඳ පුදන්නට අවසර ස්වාමිනී. සවස 5:30ට බෝධි පූජාව. සුගතස්ස සාවකා රාත්‍රී 10 සිට මහපිරිත් දේශනාව සමග සර්ව රාත්‍රික විශේෂ පෝදා විකාශය පිම්බර යාමය. ප්‍රධාන සැදැහැති දායකත්වය CIB Holdings, විජය සමූහ ව්‍යාපාර, CIB Shopping Center.